Hello, welcome to my YouTube channel. ඉතින් හැමදෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. මගේ නම දිනිති සෞභාග්‍ය දයාරත්න. ඉතින් ඔයාලට පුළුවන් මට දිනු කියලා කතා කරන්න. අනිත් හැමෝම කතා කරනවා වගේ දිනු අක්කා, දිනු නංගි, දිනු whatever you prefer. ඉතින් මම දැනට Emirates cabin crew කෙනෙක් විදියට වැඩ කරනවා. මම ඉන්නේ ඩුබායි වල. මම YouTube channel එකක් පටන් ගන්න හිතාගෙන හිටියේ නැහැ ඇත්තටම. මම මගේ batchmates-ලත් එක්ක කරපු පොඩි වීඩියෝ එකක් TikTok එකේ අප්ලෝඩ් කරා. ඉතින් ඒක ටිකක් viral වුණා. ඒකත් එක්ක මට ගොඩක් messages ආවා videos අරන් ඉන්න කියලා ඉස්සරහට. ඉතින් මම TikTok එකේ videos ටිකක් දැම්මා. ඒ වුණාට ඒක ෂුට්ටක් අමාරුයි and මට හිතුණා ඒක unprofessional කියලා. ඒ කියන්නේ TikTok එකේ අපි videos අපිට දිග videos දාන්න බෑ. ඉතින් කෙටි videos තමයි දාන්න ඕනේ. ඉතින් ඔයාලා request කරන videos ටිකක් දිගට තමයි කරන්න වෙන්නේ. මොකද ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඉතින් ඒ වගේ මට vlogs කරන්න කියලාත් request වගේක් ආවා. ඉතින් ඒවත් TikTok එකේ දාන්න ටිකක් අමාරුයි. පොඩි video clips විතරයි TikTok එකේ දාන්න පුළුවන්. ඉතින් මම සමහර videos දිග videos කොටස් දෙකකට කඩලා TikTok එකේ දැම්මා. ඒ වුණාට එතකොට ඒක අර ලස්සන flow එකකට යන්නේ නැහැ කියලා මට හිතුණා. මොකද TikTok එකේදී අපි දැන් කවුරු හරි කෙනෙක් මගේ account එකට ආවම උඩ ඉඳලා තමයි videos බලාගෙන යන්නේ. එතකොට ගොඩක් වෙලාවට part 2 එක තමයි උඩින් තියෙන්නේ. ඒතර part 1 එක යටින්. එතකොට එකපාරටම video එකක මැදකින් තමයි පටන් ගන්න. ඉතින් මට හිතුණා ඒක කියන්නේ flow එකක් විදියට ලස්සන නැහැ කියලා. ඉතින් ඒ නිසා මමත් personally හිතුවා YouTube video එකක් පටන් ගන්න ඕනි කියලා. ඉතින් මම මේ channel එකේ දාන්න බලාපොරොත්තු වෙන්නේ මම cabin crew කෙනෙක් විදිහට මම එක එක රටවල් වලට fly කරනකොට ඒ රටවල් වලදී මම ලබන අත්දැකීම්, එතකොට මම නතර වෙන hotel එකෙන් අපිට ලැබෙන facilities, ඒ වගේ දේවල් එකතු කරපු පොඩි vlogs videos. ඇත්තම කියනවා නම් මේ මම first time තමයි YouTube කරන්නේ. ඒ නිසා මම pro කෙනෙක් නෙමෙයි. මම දන්නේ නැහැ වැඩි දේවල් YouTube එක ගැන. ඉතින් ඔයාලට පුළුවන් මට comment කරලා කියන්න හොඳ නරක. ඒ කියන්නේ මම improve කරගන්න ඕනේ මොන වගේ තැන්ද. ඒ වගේම appreciate කරන්න මගේ effort එක. ඉතින් මම videos වර්ග 3ක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එකක් තමයි vlogs මම කලින් කිව්වා වගේ. මම fly කරනකොට ඒ තැන් වලට ගිහිල්ලා normally overall video එකක් මම upload කරන්න vlog එකක් විදියට මම try කරනවා මගේ උපරිමයෙන් කොහොම හරි vlogs ලස්සට අරගෙන එතන මම vlog කරන්න එහෙම දන්නේ නැහැ. මම try කරා. අපි බලමු ඉස්සරහට කොහොමද videos කියලා ඔයාලා බලලා මට කියන්න. ඉතින් ඒ වගේම vlogs ඊට අමතරව මම තව අරන් එනවා. මම අරන් එන බලාපොරොත්තු වෙනවා ඔයාලා request කරන videos. මට TikTok එකේ ඔයාලා request කරපු videos මම අරන් ආවා. ඒ වගේම තව ඔයාලා request කරපු videos තියෙනවා. මම ඒවා YouTube එකේ දාන්න පුළුවන් විදිහට landscape videos තමයි කරේ. ඉතින් මම ඊට එකත් මේකේ upload කරන්නම්. මොකද මම කලින් කිව්වා වගේ TikTok එකේ දැම්මම ඒක ටිකක් unprofessional කියලා මට හිතෙන නිසා. එතකොට ඔයාලා request කරන videos. ඒ වගේම තුන්වෙනි එක තමයි මම ඔයාලට කියලා නැතුව ඇති TikTok එකෙත් දැන් මම YouTube එකේ පළවෙනි පාරට කියන්නම්. ඉතින් මම scrapbooks කරන්න ආසයි. ඔයාලා දන්නවා scrapbooks පින්තූර අලවලා විස්තර ලියලා අන්න ඒ වගේ එකක්. ඉතින් මම ඉස්සර ඩයරි ලිව්වා. ඒ වගේ මට පෙන් පැස්ලා හිටියා. මම bullet journals කරා. ඉතින් ඒව හැම එකම දැන් ඔක්කොම කරගෙන යන්න අමාරුයි ටිකක්. ඩයරි එක වගේ දෙයක් ගොඩක් අමාරුයි. මොකද මම ගොඩක් ලියනවා. ඉතින් එහෙම ලියලිය ඉන්න තරම් ඒක චුට්ටක් අමාරුයි. ඒ වගේම පෙන් පැස්ලත් මට දැන් මිස් වුණා. ඒ කියන්නේ ඒක චුට්ටක් අමාරුයි. මගේ address මාරු වෙනවා. ඒ කියන්නේ address මාරු වුණා. ඊට පස්සේ යාලට ඒව ඉන්ෆෝම් කරන්න බැරි වුණා. ඔක්කොම වැඩත් එක්ක. ඉතින් ඒ වගේ ප්‍රශ්න නිසා මට පෙන් පැස්ලත් මිස් වුණා. ඒ වගේම bullet journal එකත් ඒ කියන්නේ අපි bullet journal කරන්න අපි plan කරන්නනේ month එක. ඉතින් ඒක චුට්ටක් මගේ month එක plan කරන්න චුට්ටක් අමාරුයි. ඉතින් ඒ නිසා අපිට unplanned ගොඩක් දේවල් වැටෙනවා. එහෙට මෙහෙට යන්න වෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා මගේ scrapbook එක මම දිගටම කරනවා කියලා. ඉතින්
තුන්වෙනි වීඩියෝ වර්ගයේ විදිහට මම බලාපොරොත්තු වෙනවා මගේ ස්ක්‍රැප් බුක් වීඩියෝස් අරන් එන්න. ඉතින් ඔය තුන තමයි දැනට මම හිතාගෙන ඉන්නේ මම අරගෙන එනවා කියලා. මම හිතනවා ඔයාලා එන්ජොයි කරයි කියලා මගේ වීඩියෝස්. ඉතින් ඔයාලා මට කමෙන්ට්ස් දාලා කියන්න මම කොහොමද වීඩියෝස් ඉම්ප්‍රූව් කරගන්න ඕනේ කියලා. ඒ වගේම තව ඔයාලට පුළුවන් කියන්න කිව්වා මේ වගේ වීඩියෝස් අරන් ඉන්න මේ වගේ වීඩියෝස් අරන් ඉන්න කියලා. ඉතින් එතකොට මම හිතලා බලන්න මට අරන් ඉන්න පුළුවන් වීඩියෝස්ද කියලා මම try කරනවා මගේ උපරිමයෙන්. මට අරන් ඉන්න පුළුවන් වීඩියෝස් නම් මම අනිවාර්යෙන් අරගෙන එනවා ඒ ඔක්කොම වීඩියෝස්. මට ටිකක් කල් දෙන්න. හිමින් තමයි මේ process එක යන්නේ. මොකද මම ගොඩක් අලුත් YouTube එකට TikTok එකේ වගේ නෙමෙයි YouTube එකට වීඩියෝ එකක් දාද්දි edit කරන්න ඕනේ. ඊට පස්සේ thumbnail හදන්න ඕනේ. ඉතින් ඒක ෂුට්ටක් විතර පොඩි process එකක් තියෙනවා. TikTok එකේ වගේ කරපු ගමන් upload කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඉවසමින් බලාගෙන ඉන්න. මම දැනට හිතාගෙන ඉන්නේ weekend එකේ Saturday or Sunday මම ඒක ඉස්සරහට කියන්නම්. මොකද තාමත් මම මේක කියන්නේ process එක හදාගෙන යන ගමන් Saturday or Sunday හවස් වරුවක තමයි upload කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මම ඒක TikTok එකෙන් දැනුම් දෙන්නම් මම කොයි වෙලාවකටද හරියටම upload කරන්න හිතාගෙන ඉන්නේ කියලා. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාලට තාම හරි මං ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් කරලා මගෙන් අහන්න. මං ගැන personally මං ගැන personal දේවල් කියන්නේ. You know what, something like school age මං කලින් මොනවද කරේ ඒ වගේ දේවල් සමහර අය මාව TikTok එකේ follow කරන අය හුඟක් අය දන්නවා ඇති. ඉතින් ඔයාලා මාව TikTok එකේත් follow කරන්න, Instagram එකේත් follow කරන්න. dinu_sky sol කියලා තමයි මගේ YouTube එකත් Instagram එකෙත් මම ඉන්නේ. එතකොට මගේ YouTube channel එක ඉතින් ඔයාලත් YouTube channel ඔයාලත් මගේ YouTube channel එකට අලුත් ඒ වගේම මාත් අලුත්. ඉතින් හැමෝම මගේ මේ introduction video එක බලාගෙන හිටියට thank you so much. ඉතින් මාව subscribe කරන්න, ඒ වගේම like කරන්න, ඒ වගේම ඔයාලගේ කැබින් රෝ කෙනෙක් කෙන බලාගෙන ඉන්න ආසාවෙන් ඉන්න හීනමාන යාළුවෝ ඉන්නවා නම් එයාලත් එක්ක share කරගන්න. ඒ වගේම එතකොට එක රටවල vlogs බලන්න කැමති අය ඉන්නවා නම් එයාලත් එක්ක share කරන්න. එතකොට තව scrapbooks කරන්න කැමති අය ඉන්නවා නම් stationery lovers like නෝ නම් මං වගේ stationery දැක්කම පිස්සු වැටෙන යාළුවෝ ඉන්නවා නම් එයාලත් එක්ක share කරන්න. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. කමෙන්ට් කරන්න අනිවාර්යෙන්. ඉතින් එහෙනම් වීඩියෝස් එක හම්බෙමු ඉස්සරහට. ඒ වගේම මම TikTok එකෙත් Instagram එකෙත් අනිවාර්යෙන්ම වීඩියෝස් දානවා. ඒ වගේම මම හිතනවා මම Facebook එකේ දායි කියලා. මම try කරනවා Facebook එකේ at least link එකක් හරි දාන්න. මම චුට්ටක් Facebook එකේ active නැහැ but දිනති සෞභාග්‍ය කියලා තමයි Facebook එකේ ඉන්නේ. ඔයාලට මම Facebook එකේ හොයාගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් ඉස්සරහට වීඩියෝස් වලින් හම්බෙමු. එතකන් bye bye. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.